කොහොමද කට්ටිය ඉතින් හැමෝම පිළිගන්නවා අපේ නාලිකාවට මම පවිත්‍ර සේමසිංහ දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ 2011 අවුරුද්දේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය. ඒක අපි පළවෙනි ගාන සාකච්ඡා කරා. පළවෙනි ගාන අපිට ආවිලා තිබ්බ යාන්ත්‍ර විද්‍යාවෙන් ශක්තිය කොටසෙන් තමයි ආවිලා තිබ්බේ. ශක්තිය සහ භ්‍රමණ චලිතය. හරිද? ඒක අපි හොඳට ගොඩදාගත්තානේ. හරි. අපි දැන් එමු දෙවෙනි ගානට. දැන් අපිට මේ නූතනයේදී භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ගාන හම්බෙන්නේ දෝලන හා තරංග කියන කොටසෙන්. දෝලන හා තරංග කියන පාඩමෙන් තමයි ඒකකෙන් තමයි හම්බෙන්නේ. දෙවෙනි ගැටලුව හම්බෙන්නේ අපිට දෝලන හා තරංග කියන ඒකකයෙන්. දෝලන හා තරංග. දෝලන හා තරංග. එතකොට මේ දෝලන හා තරංග කියන පාඩම නැත්නම් මේ ඒකකය කොටස් තුනකට අපි කඩා ගන්නවා. කොටස් තුනකට අපි කඩා ගන්නවා. එකක් තමයි දෝලන කොටස. දෝලන කොටස. ඊට පස්සේ අපිට තියෙනවා තරංග කොටස. තරංග කොටස. දෝලන කොටස, තරංග කොටස. ඊට පස්සේ අපිට තියෙනවා මෙයාගේ ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව. ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව. ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව. අපි සාමාන්‍යයෙන් මෙයාට කියන්නේ මොකද්ද? ආලෝකය කියලා. ආලෝකයේ කොටස. ආලෝකයේ කොටස. දැන් මේකෙදී ඒ කියන්නේ මෙහෙමයි. අපි ආලෝකය සරල රේඛීයව යනවා කියලා හිතලා එයාගේ හැසිරීම අධ්‍යයනය කරන ජ්‍යාමිතිය යොදාගෙන. ජ්‍යාමිතිය යොදාගෙන. ඒකයි අපි යාට ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව කියලා කියන්නේ. මේ කොටසදී අපි ආලෝකයේ තරංගයක් වශයෙන් හැසිරෙනවා කියන එක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒතුව තමයි අධ්‍යයනය කරන්න ඒකයි මෙයාට ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව කියලා කියන්නේ. හරි. එතකොට අපි 2011 ගැටලුව ගත්තා. 2011 ගැටලුව ගත්තොත් 2011 මෙය අපිට හම්බෙන්නේ ආලෝකය කියන කොටසෙන්. එතකොට දෝලන හා තරංගවල මේ ආලෝකය කියන කොටසෙන් තමයි නැත්නම් ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව කොටසෙන් තමයි අපිට 2011 ගැටලුව 2011 දෙවෙනි ගැටලුව හම්බෙලා තියෙන රචනා ප්‍රශ්න පත්‍රයේ. එතකොට ආලෝකයේ අපිට විශේෂ කොටසක් තියෙනවා. ඊටම වැදගත් වෙන කොටසක් කාච තුලින් වර්ධනය. කාච තුලින් වර්ධනය. මේ කාච තුලින් වර්ධනය කියන කොටසෙන් තමයි 2011 රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ගාන හම්බෙලා තියෙන්නේ. කාච තුලින් වර්ධනය. කාච තුලින් වර්ධනය. හරි. ඉතින් අපි මේ ගණන විතර අමාරු ගැටලුවක් නෙමෙයි. ලේසි ගැටලුවක්. පොඩි විස්තරයක් තියෙනවා. විස්තරය අපි හරියට තේරුම් ගත්තා නම් අපිට ගාන හදනවා කියන එක මහ ලොකු වැඩක් නෙමෙයි මෙයාගේ. හරි. අපි එහෙනම් ගානට එමු බලන්න. මොකද්ද මේ ගාන කියන්නේ කියලා බලමු. හරි. ඔයාලා එහෙනම් 2011 ගාන ගන්නකොත් මම හිතනවා ඔයාලගේ ළඟ පොත් ඇති කියලා නෙමෙයි ප්‍රශ්නය ඇති කියලා. එහෙම නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න යටි මම එහෙම වුණොත් ඔයාලට 2011 ප්‍රශ්න පත්‍රය දාන්නම්. හරිද? හරි. එතකොට මේ ගාන කියනවා කැමරාවක භාවිතා වන zoom කාර්ය සැකැස්මක්. ඒ කියන්නේ zoom lens. අපි දන්නවනේ කැමරාවක් ගත්තොත් අපිට තියෙනවා zoom in zoom out කරන්න තියෙනවා. ලං කරන්න ඈත් කරන්න වස්තු අපි මේ කැමරාවක කාච භාවිතා කරනවා. රූපේ සැකැස්මක් එක රූපේ පෙන්වයි. විචල්්‍ය ඩී දුරකින් වෙන් වූ නාභීය දුර f1 වන උත්තල කාචයකින් සහ නාභීය දුර f2 වන අවතල කාචයකින් එය සමන්විත වේ. සූම කාචයක අභිමතාර්ථය වන්නේ d හි කුඩා විචලනයකින්. දැන් මේ d කියලා කියන්නේ මේ කාච දෙක අතර පරතරය. දැන් මේකෙන් තියෙන්නේ මේ කැමරාවේ තියෙන්නේ උත්තල කාචයකුයි අවතල කාචයකුයි තියෙන්නේ. එතකොට උත්තල කාචය සහ අවතල කාචය අතර පරතරය තමයි නැත්නම් දුර තමයි සිම්පල් d කියලා කියන්නේ. එතකොට මේ සිම්පල් d කියන කෙනා සුළු වශයෙන් වෙනස් කරගෙන මේ කාච සංයුක්තයේ
සඵල නාභිය දුර නැත්නම් මේ කාච සංයුක්තේ තනි කාචයක් විදිහට සැලකුවොත් අන්න එයාගේ නාභිය දුර විශාල වශයෙන් වෙනස් කරගන්න එක තමයි මේ සූභ කාචයේ අභිමතාර්ථය කියලා කියනවා. අභිමතාර්ථය වන්නේ දීහි කුඩා විචලනයකින් කාචයේ සංයුක්ත කාචයේ සඵල නාභිය දුර සැලකිය යුතු ප්‍රමාණයකින් සීරුමාරු කිරීම මගින් වස්තුවට විචල්්‍ය විශාලනයක් ලබා දීමයි. ඒක තමයි අරමුණ. හරිද? අපි පොඩ්ඩක් බලමු රූපේ රූපේ කොහොමද තියෙන්නේ කියලා. හරිද? ඉස්සරලා මම මේක අඳිනකොට මෙයාගේ තියෙන වැදගත් රූප ශ්‍රාණය ආයතන දැන් ආලෝකයේ මේ කාච වලට අදාළ රූප ශ්‍රාණක් අඳිනකොට එයාට වැදගත් වෙන කාරණා ටික මම කියාගෙන යනවා. ඉස්සරලාම අපි අඳිනවා මේක අඳ ගන්නවා මම ප්‍රධාන අක්ෂය. ප්‍රධාන අක්ෂය ඇඳගත්තා. ප්‍රධාන අක්ෂයට ඇද වුණා නේද? අර චුට්ටක්. ඒක ලස්සන ඇඳගමු. ප්‍රධාන අක්ෂය. මේ තමයි ප්‍රධාන අක්ෂය. එතකොට ඊළඟට මම ඇඳ ගන්නවා මෙයාගේ තියෙන උත්තල කාචයක් නාභිදුර F1 වෙච්ච මේ උත්තල කාචයේ ප්‍රකාශ තලය ඇඳ ගන්න. උත්තල කාචයේ ප්‍රකාශ තලය. මෙයාගේ තියෙන ඊට පස්සේ උත්තල කාචයක් තියෙනවා. මේ තියෙන උත්තල කාචය. හරිද? ඊළඟට මම ඇඳ ගන්නවා මෙයාගේ අවතල කාචයේ ප්‍රකාශ තලය. ඔයාලා හොඳට රූපේ බලා ගන්න කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ අවතල කාචයේ ප්‍රකාශ තලය. අවතල කාචයේ ප්‍රකාශ තලය. එතකොට මෙන්න මේ දෙන්න වෙන් වෙලා තියෙන්නේ සිම්පල් D කියලා දුරකින්. මේ කාච දෙක වෙන් වෙනවා සිම්පල් D කියලා දුරකින්. ඊට පස්සේ දැන් මෙයාගේ තියෙනවා උත්තල කාචයේ නාභි දුර F1 අවතල කාචයේ නාභි දුර F2 අවතල කාචයේ නාභි දුර F2 කියලා දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව මේ කාච දෙකේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණයක් එවනවා. ආලෝක කිරණයක් එවලා තියෙනවා. ප්‍රධාන අක්ෂයට සමාන්තරව. එතකොට මේ උත්තල කාචය නිසා මේ ආලෝක කිරණය හැරෙනවා කොහෙටද? ප්‍රධාන අක්ෂය දෙසට. ප්‍රධාන අක්ෂය දෙසට හැරෙනවා. ප්‍රධාන අක්ෂය දෙසට හැරලා ආලෝක කිරණය ඇවිල්ලා අවතල කාචයේ ප්‍රකාශ තලය මෙන්න මෙතනදී හම්බෙනවා. දැන් මේ අවතල කාචයේ තිබ්බේ නැත්තම් මේ ආලෝක කිරණය කෙලින්ම යන්නේ මෙන්න මේ විදියට. ආලෝක කිරණය මෙන්න මේ විදිහට කෙලින්ම ගිහිල්ලා ඔන්නෝම ගිහිල්ලා ප්‍රකාශ තලය මේ ප්‍රධාන අක්ෂය හම්බෙන්න ඕනේ මේ අවතල කාචයේ තිබ්බේ නැත්තම් මේ එන කිරණය මෙහෙම ගිහිල්ලා මෙතනදී මෙයාව හම්බෙන්න ඕනේ. හැබැයි අවතල කාචයේ තියෙනවා අවතල කාචයක් කියන අපසාරී කාචයක්. එහෙනම් මෙයා චුට්ටක් මේ එන ආලෝක කිරණ චුට්ටක් හැරෙනවා කොහෙටද? ප්‍රධාන අක්ෂයෙන් ඉවතට. ප්‍රධාන අක්ෂයෙන් ඉවතට හැරෙනවා පොඩ්ඩක්. ප්‍රධාන අක්ෂයෙන් ඉවතට හැරිලා යනවා. හැරිලා ගිහිල්ලා මේ ආලෝක කිරණය ප්‍රධාන අක්ෂය හම්බෙනවා. කොතනද? මෙන්න මෙතනදී. මෙතන ප්‍රතිබිම්බයක් හැදෙනවා. එතකොට ඇත්තටම ආලෝක කිරණය ඇවිල්ලා හම්බෙන්නේ ප්‍රධාන අක්ෂය මෙතනදී. මෙන්න මෙතනින් තමයි ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ. මේ ප්‍රතිබිම්බය අපි ගන්නවා I කියලා ගන්නවා. I කියලා අපිට රූප සරහනේ දීලා තියෙනවා. ගැටලුවේ දීලා තියෙනවා. හරිද? ඊළඟට මෙයාගේ දීලා තියෙනවා මෙන්න මේ ප්‍රධාන අක්ෂය සහ මෙන්න මේ සමාන්තර ආලෝක කිරණය ප්‍රධාන අක්ෂයට සමාන්තර ආලෝක කිරණය අතර පරතරය මෙයා දීලා තියෙනවා අපිට R නෝට් කියලා දීලා තියෙනවා R නෝට්
ඊට පස්සේ මෙන්න මේ ආලෝක කිරණය දැන් මෙතනින් මේ අවතල කාචයෙන් වර්ධනය වෙලා යන ආලෝක කිරණය කෙලිම පිටිපස්සට දික් කරොත් මෙයා පිටිපස්සට දික් කරොත් මෙන්න මෙතනදී හම්බෙනවා මෙන්න මේ මුල් ආලෝක කිරණය හම්බෙන. ඒ කියන්නේ මෙන්න මෙයා මෙන්න මේ ප්‍රධාන අක්ෂයට සමාන්තර ආලෝක කිරණය මෙන්න මෙතනදී හම්බෙනවා. කවුද? මෙන්න මෙයා. මෙන්න මේ ආලෝක කිරණය පිටිපස්සට මෙහෙම දික් කරොත් මෙන්න මෙයාට මෙන්න මේ ලක්ෂ්‍ය අපිට දීලා තියෙනවා P කියලා. මේ ලක්ෂ්‍ය P. මේ ලක්ෂ්‍ය P. ඊට පස්සේ එයාගේ ලම්බකයක් අඳිනවා. මේ ලක්ෂ්‍යයේ ඉඳලා අඳින ලම්බකයක් කාටද? ප්‍රධාන අක්ෂයට. ප්‍රධාන අක්ෂයට ලම්බකයක් ඇඳාම අන්න මෙන්න මේ ලම්බකයේ ප්‍රධාන අක්ෂය හමු වන ස්ථානය අපිට දීලා තියෙනවා Q කියලා. ප්‍රධාන අක්ෂය හමු වන ස්ථානය Q කියලා අපිට දීලා තියෙනවා. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා සමාන්තර වෙන ආලෝක කිරණයක්. මෙතනින් එන්නේ මේ සමාන්තර වෙන ආලෝක කිරණයක්. මෙයාගේ මේ උත්තල කාචය තුලින් වර්ධනය වෙලා මෙහෙම දිගටම ඇවිල්ලා මෙතන අවතල කාචය තිබ්බ නැත්නම් මෙතනදී හම්බ වෙනවා. මෙතනදී ප්‍රධාන අක්ෂය හම්බෙන්න ඕනේ. හම්බෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ දුර වෙන්නේ මේ සමාන්තර වෙන ආලෝක කිරණයක් නේ. සමාන්තර වෙන ආලෝක කිරණයක් අවතල කාචයකින් වර්ධනයෙන් පස්සේ හම්බෙන්නේ ප්‍රධාන අක්ෂය හම්බෙන්නේ කොහෙද? නාභියේදී. එහෙනම් මේ දුර වෙනවා නාභි දුර. මේ දුර වෙනවා නාභි දුර. මේ උත්තල කාචයේ නාභි දුර අපිට දීලා තියෙනවා F1 කියලා. මේ උත්තල කාචයේ නාභි දුර අපිට දීලා තියෙනවා F1. එහෙනම් මෙන්න මේ දුර වෙන්නේ F1. ඔය දුර වෙන්නේ F1. ඊට පස්සේ දැන් මෙයාගේ මේන ආලෝක කිරණය අවතල කාචයෙන් වර්ධනයෙන් පස්සේ හැරිලා ගිහලා මෙන්න මෙතනදී හම්බ වෙනවා. එතකොට ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙතනදී. එතකොට මෙන්න මෙයාගේ ඉඳලා අවතල කාචයේ ඉඳලා මේ ප්‍රතිබිම්බය හැදෙන දැනට තියෙන දුර අපිට දීලා තියෙනවා v කියලා. ප්‍රතිබිම්බ දුරය අවතල කාචයේ ප්‍රතිබිම්බ දුර එයා අපිට දීලා තියෙනවා v කියලා. v එන්නේ ඇදලා දෙනවා අපිට v. ඒ ප්‍රතිබිම්බ දුර අවතල කාචයේ ප්‍රතිබිම්බ දුර v. එතකොට දැන් අවතල කාචයේ වස්තුවේ දැන් අවතල කාචයේ මෙතන තිබ්බේ නැත්තම් මේ ආලෝක කිරණේ ප්‍රධාන අක්ෂය හමු වෙන්නේ මෙතන. එහෙනම් ප්‍රතිබිම්බ හැදෙන්න තිබ්බේ මෙතන. ප්‍රතිබිම්බ හැදෙන්න තිබ්බේ මෙතන. ප්‍රතිබිම්බ මෙතන හැදෙන්න තිබ්බේ. හැබැයි අවතල කාචය නිසා හැදෙන්නේ මෙතන. එතකොට මේ අවතල කාචයේ වස්තුව වෙන්නේ මෙන්න මෙයා. අවතල කාචයේ වස්තුව වෙන්නේ මෙන්න මේ. ඒ කියන්නේ උත්තල කාචයෙන් වර්ධනයෙන් පස්සේ ඇවිල්ලා හම්බෙන මෙන්න මෙතන. මෙතනනේ හම්බෙන්න තිබ්බේ. මෙතන හම්බෙන්නේ නැත්තේ ඇයි? මෙතන හම්බුන්නේ නැත්තේ අවතල කාචය තිබ්බ නිසා. එහෙනම් අවතල කාචයේ වස්තුව වෙන්නේ මෙන්න මෙයා. අවතල කාචයේ වස්තුව වෙන්නේ මෙන්න මෙයා. හරිද? එහෙනම් අවතල කාචයේ වස්තු දුර. අවතල කාචයේ වස්තු දුර වෙන්නේ මෙන්න මේ දුර. මේ දුර අපිට එනවා මොකද්ද? F1 ඍණ D. මෙයා මුල් එක F1 මේ දුර D. එහෙනම් මෙයා එනවා අපිට F1 ඍණ D මෙන්න මේ දුර. මේ දුර ඇවිල්ලා F1 ඍණ D. හරි. මම හිතනවා ඔයාලට තේරෙන්නද කියලා. හරි. එහෙනම් ළමයි අපි එමු මේ ගැටලුව අහලා තියෙන කොටස් වලට උත්තර පිළිතුරු සපයන්න අපි එමු. එතකොට මෙයාගේ ඒ කොටසේදී අහනවා අයිහිදී තාත්වික ප්‍රතිබිම්බයක් සෑදීමට අයිහිදී තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්න නම් මේ ආලෝක කිරණ ඇවිල්ලා ඇත්තට මෙයාගේ වදින්න ඕනේ. එහෙම වෙන්න නම් D සහ F1 අතර D සහ F1 මගින් තෘප්ත කළ යුතු අසමානතාව කුමක්ද? ඔයාලට පේනවා. දැන් මේ විදිහට මෙතනින් හැරිලා ඇවිල්ලා මෙතනදී හම්බෙන්න නම් මෙන්න මේ D කියන කෙනා අපිට පේනවා මේ D කියන කෙනා F1 කට වඩා අඩු වෙන්න ඕනේ. D කියන කෙනා F1 කට වඩා අඩු වෙනවා. අපිට ඒක රූපේ බලපුවම පැහැදිලි වෙනවා. එහෙනම් ඒ කොටස ගත්තොත් හරිද? ඒ කොටසට පිළිතුර වෙන්නේ මෙන්න මේ D කියන කෙනා F1කට වඩා කුඩා වෙන්න ඕනේ. D කියන කෙනා F1කට වඩා කුඩා වෙන්න ඕනේ. ඊළඟට අවතල කාචයේ සිට වීදුරක් දකුණේ සංයුක්ත කාචය මේ මම ඉස්සර කිව්වනේ අවතල කාචයේ සිට වීදුරක් දකුණේ අවතල කාචයේ දකුණින් සංයුක්තය අයි ප්‍රතිබිම්බයක් සාදයි. දැන් මේ කාච දෙකෙම වර්ධනයෙන් පස්සේ ඇවිල්ලානේ මෙහා මෙතන හැදෙන්නේ. එහෙනම් අවසාන ප්‍රතිබිම්බ කාච සංයුක්තය මගින් ප්‍රතිබිම්බය හදන්නේ මෙන්න මෙතන.
එන්න එයාට අපිට කියලා තියෙනවා අවතල කාචයේ ඉඳලා දුර v. එහෙනම් අවතල කාචයට ප්‍රතිබිම්බ දුර වෙන්නේ v. අවතල කාචයට ප්‍රතිබිම්බ දුර වෙන්නේ v. F1 F2 සහ D ඇසුරෙන් V සඳහා ප්‍රකාශනයක් උත්පන්න කරන්න කියලා කියනවා. F1 කියන්නේ අවතල උත්තල කාචේ නාභි දුර, F2 කියන්නේ අවතල කාචේ නාභි දුර, D කියලා කියන්නේ කාච අතර පරතරය, V කියලා කියන්නේ අවතල කාචේ ඉඳලා ප්‍රතිබිම්බයට තියෙන දුර. මෙන්න මේ ඇසුරෙන් අපිට හොයන්න කියනවා V සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා කියනවා. V සඳහා ප්‍රකාශන F1 F2 සහ D ඇසුරෙන් V සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා කියනවා. හරි. B කොටස. B කොටස. එතකොට මේ අවතල කාචය සැලකුවොත් අවතල කාචය සැලකුවොත් මේ අවතල කාචය සැලකුවොත් මේ අවතල කාචයට වස්තු දුර අවතල කාචයට වස්තුව වෙන්නේ මෙයා. එහෙනම් අවතල කාචයට වස්තු දුර වෙන්නේ F1 ඍණ D. හැබැයි ඔයාලට පේනවා මම මේ වස්තුව හම්බෙන්න නම් අවතල කාචයේ ඉඳලා ආලෝකය ගමන් කරන පැත්තටම යන්න ඕනේ. අපි දන්නවා කාචයක ප්‍රකාශ තලයේ ඉඳලා ආලෝකය ගමන් කරන පැත්තටම යනවා නම් ඒ දුරවල් ඍණ. එහෙනම් අවතල කාචයට අදාළව වස්තු දුර වෙන්නේ F1 ඍණ D. එයා හැබැයි ඍණ. ඇයි? එයා කාචයේ ඉඳලා ආලෝකය ගමන් කරන පැත්තටමයි ගමන් කරන්නේ. එහෙනම් එයා එනවා F1 ඍණ D ඍණ. මෙන්න වස්තු දුර. ඊළඟට මේ අවතල කාචයට ගත්තොත් එහෙම මේ අවතල කාචයට ප්‍රතිබිම්බ දුර. අවතල කාචයට ප්‍රතිබිම්බ දුර වෙන්නේ එයාත් තියෙන්නේ ආලෝකය ගමන් කරන පැත්තෙමයි. ආලෝකය ගමන් කරන පැත්තටමයි. එහෙනම් එයා V එන්නේ ප්‍රතිබිම්බ දුරෙන්නේ ඍණ V. ප්‍රතිබිම්බ දුරෙන්නේ ඍණ V. හරි. අපි එහෙනම් අවතල කාචයට අපි දාමු අවතල කාචයට කාච සූත්‍රය දාමු. අවතල කාචයට කාච සූත්‍රයෙන් අවතල කාචයට කාච සූත්‍රයෙන් අපිට දන්නවා කාච සූත්‍රයෙන් මොකක්ද අපිට 1 යට v ඍණ 1 යට u සමානයි 1 යට f 1 යට v ඍණ 1 යට u සමානයි 1 යට f. එහෙනම් අපි දන්නවා v කියලා කියන්නේ ඍණ v. එහෙනම් 1 බෙදීම ඍණ v ඍණ 1 බෙදීම u කියලා කියන්නේ ඍණ f1 ඍණ d. ඍණ F1 ඍණ D. ඍණ F1 ඍණ D. සමානයි අවතල කාචයක නාභි දුර. අවතල කාචයක නාභි දුර වෙන ධනාගයක්. එහෙනම් ධන 1 බෙදීම F2 අවතල කාචයේ නාභි දුර F2. අවතල කාචයේ නාභි දුර F2. හරි. එතකොට මෙයාගේ මේ ඍණයි ධන වෙනවා. එහෙනම් මට එනවා ඍණ 1 බෙදීම V ධන 1 බෙදීම F1 ඍණ D සමානයි ධන 1 බෙදීම F2. 1 බෙදීම F2. හරි. මං V එහා පැත්තට දාලා V යුක්ත කරගන්නවා. V යුක්ත කරගත්තොත් මට එනවා 1 බෙදීම V. 1 බෙදීම V සමානයි 1 බෙදීම F1 ඍණ D ඍණ 1 බෙදීම F2. 1 බෙදීම F2. එහෙනම් අපි මෙයා පොඩ්ඩක් සුළු කරගමු. මෙයා සුළු කරගත්තොත් එනවාට අපිට පොදු හරය ගන්න පුළුවන් මෙයාලගේ මේ දෙන්නගේ පොදු හරය F2 වතාවක් F1 ඍණ D පොදු හරය නම් F1 ඍණ D F1 ඍණ D කැපිලා යනවා. එහෙනම් F2 ඍණ F2 කැපිලා යනවා. එහෙනම් F1 ඍණ D F1 ඍණ D. එහෙනම් මෙයා තව ටිකක් සුළු කරගත්තොත් අපිට එනවා මෙයාගේ එනවා
F2 ඍණ F1 ධන D බෙදීම F2 වතාවක් F1 ඍණ D F1 ඍණ D. හරි. ඔය තමයි 1ට V. 1ට V සඳහා ගෙවුව. 1ට V සමානයි F2 ඍණ F1 ධන D බෙදීම F2 වතාවක් F1 ඍණ D. එහෙනම් මෙයාගේ V යුක්ත කරගන්න අපි මොකද කරන්නේ? උඩ යට මාරු කරගන්නවා. උඩ යට මාරු කරගත්තා. උඩ යට මාරු කරගත්තාම මට එනවා මෙන්න මේ V කියන කෙනා. V සමානයි F2 වතාවක් F1 ඍණ D බෙදීම F2 ඍණ F1 ධන D. ධන D. මෙයා තමයි අපිට V සඳහා ලබා ගන්න පුළුවන් පිළිතුර. V සඳහා අපිට ලබා ගන්න පුළුවන් පිළිතුර මෙයා. V සමාන F2 වතාවක F1 ඍණ D බෙදීම F2 ඍණ F1 ධන D. V සඳහා අපිට ආපු උත්තරේ පිළිතුර. හරි හදාගන්න බලන්න. ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරලා හදාගන්න. මම මෙතන හදාගන්න වෙලාවක් මම මෙතන විශේෂයෙන් දෙන්නේ නැහැ. ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරලා අවශ්‍ය තියෙනවා නම් හදාගන්න. හරි. එහෙනම් අපි යනවා C කොටසට. C කොටස කියනවා සංයුක්තයේ සඵලනාභී දුර නිර්ණය කිරීම සඳහා ප්‍රකාශ අක්ෂයේ සිට R නෝඩ් දුරකින් ප්‍රධාන අක්ෂයේ සිට ප්‍රකාශ අක්ෂයේ ප්‍රධාන අක්ෂය දෙකම එකයි. මෙයාට අපි කියනවා ප්‍රධාන අක්ෂය කියලාත් කියනවා ප්‍රකාශ අක්ෂය කියලාත් කියනවා. හරිද? ප්‍රකාශ අක්ෂයේ සිට දුර අක්ෂය සිට R නෝඩ් දුරකින් පතන වෙන සමාන්තර කිරණයක් සලකන්න. මේ තියෙන R නෝඩ්. එහෙනම් ප්‍රකාශ අක්ෂයේ සිට R නෝඩ් කියලා දුරකින් තමයි සමාන්තර ප්‍රකාශ අක්ෂයට සමාන්තර වෙවිලා මේ කිරණෙ මෙතන පතිත වෙන්නේ. අවතල කාචයට මෙම කිරණ ඇතුළු වන විට ප්‍රධාන අක්ෂයේ සිට ඒ ඇති දුර. අවතල කාචයට මේ කිරණ ඇතුළු වෙනකොට අවතල කාචයට මේ කිරණ ඇතුළු වෙන්නේ මෙතනින් ඇතුළු වන විට ප්‍රධාන අක්ෂයේ සිට ඒ ඇති දුර R ලු. ප්‍රධාන අක්ෂය කියන්නේ මෙයානේ. දැන් මෙන්න මෙතනින් තමයි ඇතුළු වෙන්නේ අවතල කාචයට. එහෙනම් ඔය අවතල කාචයට ඇතුළු වන තැන දුර මෙන්න මේ දුර අපිට කියලා කියනවා මොකද්ද? R කියලා කියනවා. මෙන්න මේ දුර R කියලා කියනවා. දුර R. R නම් R සමානයි R නෝට් වතාවක් F1 ඍණ D බෙදීම F1 මගින් ලැබෙන බව පෙන්වන්න කියලා අපිට කියනවා. බලමු අපි කොහොමද පෙන්වන්න කියලා. හරි. එතකොට මෙන්න මෙහෙම ගමු. දැන් මෙයාගේ අපිට රූප සටහනක් දීලා තියෙනවනේ. දැන් මෙයාගේ දීලා තියෙනවා අපිට ඇඳලා තියෙනවා ප්‍රධාන අක්ෂය. ප්‍රධාන අක්ෂය ඇඳලා තියෙනවා. මෙයාගේ ප්‍රධාන අක්ෂය ඇඳලා තියෙනවා. කාච දෙකේ ප්‍රකාශ තල දෙක ඇඳලා තියෙනවා. මෙන්න මේ විදිහට. මෙන්න තියෙන ප්‍රධාන අක්ෂය නැත්නම් ප්‍රකාශ අක්ෂය. අපිට තියෙනවා කාච දෙකේ අපිට මේ දීලා තියෙන රූපේ කාච දෙකේ ප්‍රකාශ තල දෙක තියෙනවා. මේ ඇවිල්ලා උත්තල කාචයේ ප්‍රකාශ තලය, මේ ඇවිල්ලා අවතල කාචයේ ප්‍රකාශ තලය. ඊට පස්සේ මෙන්න මෙතනින් එනවා සමාන්තර කිරණය. සමාන්තර කිරණය මෙතනින් එනවා. එයා ඇවිල්ලා අවතල කාචයේ මෙන්න මෙතනදී ඇතුළු වෙන්නේ. මෙන්න මෙතනදී ඇතුළු වෙන්නේ. මෙන්න මෙතනදී ඇතුළු වෙනවා. එතකොට එයා වර්ධනය වුන් නැත්නම් කාචයෙන් වර්ධනය වුන් නැත්නම් එයා කෙලීම ගිහලා මෙයා හම්බෙන්නේ මෙන්න මෙතනදී. මෙන්න මෙතනින් තමයි කෙලීම ගිහලා හම්බෙන්නේ. හරිද ළමයි? එතනදී හම්බෙනවා. මෙන්න මෙතෙන්ට දුර. මෙන්න මෙතෙන්ට දුර ප්‍රධාන අක්ෂය ඉඳලා අපිට කියලා මෙන්න මේ දුර R කියනවා. ඔන්න ඔය දුර R ලු. හරිද? ඔන්න ඔය දුර R කියලා කියනවා. එතකොට අපි දන්නවා මේ එන කිරණය මෙයාගේ වර්තනය නොවි කෙලීම ගියාන හම්බෙන්නේ මෙතනදී. මෙන්න මේ දුර F1 ඍණ D. අපි දන්නවා මෙන්න මේ දුර ඔය දුර F1 ඍණ D. F1 ඍණ D. හරිද? මං ගන්නම් මෙන්න මෙයා. මෙන්න මෙයා ගන්නම් මං O කියලා මේ ලක්ෂය. මේ ලක්ෂය O කියලා ගන්නවා.
මේ ලක්ෂය O කියලා ගන්නවා. මේ ලක්ෂය ගන්නම් මං A කියලා. මේ ලක්ෂය A. මේ ලක්ෂය B කියලා ගන්නවා. මෙන්න මේ ලක්ෂය ගන්නවා මම A dash. මේ ලක්ෂය ගන්නවා මම B dash කියලා ගන්නවා. B dash කියලා ගන්නවා. දැන් අපි දන්නවා මෙන්න මේ දුර. මෙන්න මේ දුර වෙන්නේ D නේ. මේ දුර වෙන්නේ මේ දුර D. එහෙම නැත්නම් මෙතන ඉඳලා මෙතෙන්ටම තියෙන දුර වෙන්නේ F1 වේ. මේ දුර F1. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර F1. ඔන්න ඔය දුර F1. ඒ කියන්නේ මේ මෙන්න මේ දුර F1. ඔය දුර F1. හරි. එහෙමනම් අපි සලකමු දැන් අපි ගත්තොත් මේ OAB කියන ත්‍රිකෝණයයි OA', B' කියන ත්‍රිකෝණයයි. ඔය ත්‍රිකෝණ දෙක සලකපුවාම ඔන්න ඔය ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ. ඔය ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ. අපි ගමු OAB ත්‍රිකෝණේ සහ OA', B' ත්‍රිකෝණය සමකෝණී බැවින් සමකෝණී බැවින් අපි දන්නවා සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාත සමානයි. සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාතය සමානයි. එහෙනම් OAB ත්‍රිකෝණේ මං ගන්නවා OB බෙදීම OB dash. දැන් මේ ත්‍රිකෝණේ මේ පාදයට අනුරූප මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ පාදය වෙන්නේ OB dash. අන්න ඒ දෙකේ අතර අනුපාතය සමාන වෙනවා. AB මේ පොඩි ත්‍රිකෝණේ AB ලොකු ත්‍රිකෝණේ A' B' අතර අනුපාතයට එන අපි සමානයි. AB බෙදීම A' B' කියන අනුපාතයට සමාන වෙනවා. එහෙනම් අපි ගත්තොත් OB කියලා කියන්නේ F1 රින D. D බෙදීම OB' කියලා කියන්නේ F1. මෙයා සමානයි AB බෙදීම AB කියන්නේ R. AB කියන්නේ R. A' B' මේ මෙයා R නෝට්. මෙන්න මේ පාදයේ වෙන්නේ A' B' කියන්නේ R නෝට්. එහෙනම් බෙදීම R නෝට්. අපෙන් අහන්නේ R වලගේ R උත්ත කරගෙන R නෝට් වලින් වැඩි කරනවා. එහෙනම් මට R එනවා. R සමානයි R නෝට් වතාවක් F1 රින D බෙදීම F1. F1 රින D බෙදීම F1. එයා තමයි R වල අගය වෙන්නේ. එයා තමයි අහන්නේ. C කොටස. හරිද? අපි C කොටසේ C වල එක කොටසට උත්තරය ඔව්. C කියන ප්‍රශ්නේ C එක කොටස රෝම ඉලක්කම් 1ට උත්තරේ ඔන්න ඕක තමයි වෙන්නේ. හරි හදා ගන්න බලන්න. R සඳහා ලැබෙන්නේ R නෝට් වතාවක් F1 රින D බෙදීම F1. හරි හදා ගන්න බලන්න. හරි. ඊළඟට 2. දෙවෙනි කොටස කියනවා දැන් අපි ගත්තොත් දැන් මෙයාගේ මම පොඩ්ඩක් ගත්තොත් මෙයා මම ලකුණු කරේ AB කියලා. A කියලා කියන්නේ මේ කිරණේ ඇවිල්ලා මෙන්න මෙතන හමු වන ලක්ෂණය. මෙයා A මම ගත්ත මෙන්න මෙයා B කියලා ගත්තා. එයා B. හරිද? එයා B. ඊළඟට මේ ආලෝක කිරණේ දැන් මෙන්න ආලෝක කිරණේ. ඒ ආලෝක කිරණේ මෙන්න මෙතන හමු වන ලක්ෂණය. මෙයා A'. මෙන්න මෙයා මෙතන B'. කොහොම තමයි ගාරන්ටි එක. හරිද? මේ රූපේ අනුව මෙයා ලකුණු කරගත්තා. හරි. ඊළඟ කොටස බලන්නකෝ. එක රූපයේ පෙන්වා ඇති අවතල කාචයෙන් නිර්ගත වී අවසානයේ ප්‍රතිබිම්බය කරා ළඟා වන කිරණය. අවතල කාචයෙන් වර්ධනය වී
ප්‍රතිබිම්බය කරා ළඟා වුණ කිරණය කියන්නේ මෙන්න මේ කිරණයනේ. මෙන්න මේ AI කිරණය. කිරණය අවතල කාචයෙන් පසුපසට වම් දිශාවට දික් කළහොත් මෙන්න මේ AI කියන කිරණය වම් දිශාවට දික් කළහොත් මෙන්න මෙයා දික් කළහොත් එය P ලක්ෂයේදී පතන කිරණය හමු වේ. P ලක්ෂයේදී පතන කිරණය හමු වෙනවලු. මෙන්න මේ AI කියන කිරණය පිටිපස්සට දික් කරපුවාම එයා මෙන්න මේ සමාන්තර කිරණය නැත්නම් මේ පතන කිරණය හම්බෙනවලු P වලදී. පතන කිරණය P වලදී හම්බෙනවලු. අවසානයේ හමු වේ. අවසාන ප්‍රතිබිම්බය I සිට Q ලක්ෂයට ඇති දුර. Q ලක්ෂය කියලා කියන්නේ මෙන්න මෙයාගෙන් මෙන්න මේ ප්‍රකාශ මෙන්න මේ ප්‍රධාන අක්ෂයට නැත්නම් ප්‍රකාශ අක්ෂයට අඳින ලම්බකයා Q. එතකොට අපිට කියනවා I සිට Q ලක්ෂයට ඇති දුර. I සිට Q ලක්ෂයට ඇති දුර. I සිට Q ලක්ෂයට ඇති දුර. මෙන්න මෙයාලු කාච සංයුක්තයේ සඵල නාභී දුර. කාච සංයුක්තයේ සඵල නාභී දුර. කාච සංයුක්තයේ සඵල නාභී දුර මෙන්න මේ IQ කියන දුර. IQ කියන දුර තමයි සංයුක්ත කාචයේ සඵල නාභීය දුර. මෙන්න මේ සඵල නාභීය දුර මෙන්න මේ දීලා තියෙන ප්‍රකාශනය මගින් පෙන්වන්න කියලා කියනවා. දීලා තියෙන ප්‍රකාශනය මගින් පෙන්වන්න කියලා කියනවා. හරි. මම මෙන්න මේව මකාගෙන මේ ප්‍රධාන රූපේ විතරක් තියාගන්නම්. හරිද? අපිට මෙන්න මේ ප්‍රතිපලය ටිකක් ඕන නම් මතක තියාගන්න R සමානයි R නෝට් වතාවක් F එක රින් D බෙදීම F එක. හරි. ඒක මම පොඩ්ඩක් මේ පැත්තකින් ලියා ගන්නම්. අපිට R වලට ආවේ යගය R සමානයි R නෝට් වතාවක් F එක රින් D බෙදීම F එක. හරි. දැන් එන්නකො. දැන් ගන්න මෙන්න මේ ත්‍රිකෝණය. මේ I නේ. I AB ත්‍රිකෝණයයි I A dash B dash කියන ත්‍රිකෝණය ගන්න. සලකමු අපි. හරිද? I AB සහ I AB ත්‍රිකෝණය සහ I A dash B dash B dash ත්‍රිකෝණය යෙදෙන සමකෝණී. මෙන්න මේ ත්‍රිකෝණයයි ඊළඟට මෙන්න මේ ත්‍රිකෝණයයි. කඩේ රයා කරලා තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණයයි. ඔන්න ඔය දෙන්න sorry I A dash B dash නෙමෙයි. මෙයයි I PQ I PQ ත්‍රිකෝණ සමකෝණී බැවි. බැවින්. හරිද? සමකෝණී බැවින්. මෙයාගේ ඒකට එකක් අමුතු ගුණ මේවා කරගන්න. මොකද්ද? මෙන්න මේ සඵල මෙන්න මේ කාච සංයුක්තයේ සඵල නාභී දුර කියන්නේ මෙන්න මෙයානේ. මෙන්න මෙයා F කියලා කියන්නේ IQ දුර. IQ දුර අපිට දීලා තියෙනවා. F කියලා දීලා තියෙනවා. මෙන්න මේ IQ කියන දුර ළමයි F මෙන්න යා F කියලා අපිට දීලා තියෙනවා. හරි. එහෙනම් අපි බලමු. දැන් IAB ත්‍රිකෝණයේ IB බෙදීම ඒ කියන්නේ මේ පොඩි ත්‍රිකෝණයේ IB බෙදනවා ලොකු ත්‍රිකෝණයේ IQ වලින්. එහෙනම් අපිට ගන්න පුළුවන් IB බෙදීම IQ IB බෙදීම IQ සමාන වෙනවා AB බෙදීම ලොකු ත්‍රිකෝණයේ මෙන්න මේ PQ ලොකු ත්‍රිකෝණයේ PQ IB බෙදීම IQ සමානයි AB බෙදීම PQ හරි. දැන් බලමු IB කියන්නේ මොකද්ද කියලා. IB කියලා කියන්නේ මෙන්න මේ දුර. එන්න ඒ දුර අපිට මොකද්ද එන්නේ? IB කියන දුර. එයා එන්නේ V. මේ IB කියලා කියන්නේ දුර V. එහෙනම් අපිට යනවා V. V බෙදීම IQ කියලා කියන්නේ මෙන්න මේ දුර F. ඒ දුර F. මෙයා සමාන වෙනවා AB කියලා කියන්නේ R. AB කියලා කියන්නේ R. R බෙදීම
PQ කියලා කියන්නේ මෙන්න මේ දුර එයා R නෝට්. එයා R නෝට්. R නෝට්. එහෙනම් අපි F උක්ත කරගත්තොත් මෙයාගෙන් F උක්ත කරගත්තොත් මට එනවා F උක්ත කරගත්ත එහා පැත්තට දානවා මෙයාලා මේ පැත්තට දානවා V ගුණ කිරීම R නෝට් බෙදීම R V ගුණ කිරීම R නෝට් බෙදීම R V වලගේ අපි දන්නවා V වලගේ අපි හොයාගත්තා ඉස්සෙල්ලා V වලගේ අපිට හොයාගන්න කියලා තිබ්බා මෙයාගේ අපි එතකොට V වලගේ හොයාගත්තා අපිට V වලගේ ආවේ අපිට V වලගේ ආවේ F2 වතාවක් මේ V වලගේ ආවේ F2 වතාවක් F1 ඍණ D F2 වතාවක් F1 ඍණ D බෙදීම F2 ඍණ F1 ධන D F2 ඍණ F1 ධන D වැඩි කිරීම ගුණ කිරීම R නෝට් බෙදීම R R නෝට් බෙදීම R දැන් මෙයාගෙන් මට ගන්න පුළුවන් R නෝට් බෙදීම R මෙයාගෙන් අපි ගත්තොත් R නෝට් බෙදීම R නෝට් බෙදීම R කියලා කියන්නේ F1 බෙදීම F1 ඍණ D R නෝට් බෙදීම R කියලා කියන්නේ F1 බෙදීම F1 ඍණ D එහෙනම් මට යාර යන්න පුළුවන් F1 බෙදීම F1 ඍණ D F1 බෙදීම F1 ඍණ D එහෙනම් මෙන්න මේ F1 ඍණ D වලට F1 ඍණ D කපලා යනවා F1 ඍණ D බෙදීම F1 ඍණ D වලට F1 ඍණ D කැපිලා යනවා එහෙනම් මට මේ F කියන කෙනා එනවා F සමානයි F1 F2 F1 F2 බෙදීම F1 F2 බෙදීම F2 ඍණ F1 ධන D අපිට දීලා තියෙන පිළිතුර ලැබෙනවා මෙන්න මේ විදිහට. දීලා තියෙන පිළිතුර ලැබෙනවා F සමාන F1 F2 බෙදීම F2 ඍණ F1 ධන D. ඒක තමයි අපිට දී. ඕක තමයි අපිට ලබා ගන්න කියලා කියන්නේ. හරිද? හරි ලේසි ගානක්. හරිද? හරිම ලේසි ගානක්. අමාරු ගැටයන් අපිට තාම අඩුයි හම්බෙනවා. හරි. එනෝක හදාගන්න බලන්න. එනෝක හදාගන්න බලන්න. හරි. ඊළඟට මෙමු අපි C වල තුන්වෙනි කොටසට. C වල තුන්වෙනි කොටසට. හරි මේ ගාන අමාරු නෑ පේනවද නේද? හරි ලේසි ගානක් ඒ කියන්නේ. එහෙම අමාරු ගැටලුවක් නෙමෙයි. නිකම් පොඩ්ඩක් අපිට හිතලා පොඩි දැනුමක් අර කාච සූත්‍රයට දාන එක සහ ප්‍රතිබිම්බ දුර කොහොමද ධන ඍණ වෙන්නේ කියන කතාව දැනගත්තා නම් ඒ කියන්නේ කාච සූත්‍රයේ ප්‍රතිබිම්බ දුර වස්තු දුර නාභි දුර වල ඒවා ධන ඍණ වෙන ආකාරය දැනගත්තා නම් ඊටාම මූලික මට්ටමේ ගැටලුවක් මේක. හරිද? ඒතර අපිට පේනනේ. හරි ලේසි ගානක්. හරිද? චුට්ටක් පුරුදුනහම පොඩි ප්‍රැක්ටිස් එකක් තිබ්බාම මේ ගණන් හදන්න ලේසි. ඒක නිසා ෆිසික්ස් නම් ගොඩ යන්න අනිවාර්යයෙන්ම ගණන් හදන්න ඕනේ. හරිද? ගණන් හදන්න ඕනේ මෙහෙමයි. නිකම්ම ගණන් හදන්න නෙමෙයි. අවබෝධයෙන් අපි ගණන් හදන්න ඕනේ. හරි. එහෙනම් බලමු C වල තුන්වෙනි කොටස. දැන් අපිට ආවනේ කාච සංයුක්තයේ නාභිය දුර F කියන කෙනා. F ආව කොහොමද? F1 F2 බෙදීම F2 ඍණ F1 ධන D. මේක තමයි සංයුක්ත කාචයේ නාභිය දුරට අපිට ආවේ. හරි. අපිට දැන් මෙයාගේ කියනවා F1 12යි F2 18යි D 0.4 දක්වා සීරු මාරු කරනවා. හරිද? අපිට කියනවා දැන් F1 සෙන්ටිමීටර් 12යි. F2 කියනවා අපිට සෙන්ටිමීටර 18යි. මෙන්න මේ D කියන කෙනා. හරිද? මෙන්න මේ D කියන කෙනා සෙන්ටිමීටර් බිංදුව ඉඳලා
සෙන්ටිමීටර් 4 දක්වා විචලනය කරනවා කියලා කියනවා. සෙන්ටිමීටර් බිඳුව ඉඳලා සෙන්ටිමීටර් 4 දක්වා විචලනය කරනවා කියලා කියනවා. හරි. බලන්නකෝ. දැන් ඒ කියන්නේ d වලට ගන්න පුළුවන් අවමගේ බිඳුවයි d වලට ගන්න පුළුවන් වැඩිමගේ 4යි. d වලට ගන්න පුළුවන් අවමගේ බිඳුවයි d වලට ගන්න පුළුවන් වැඩිමගේ 4යි. ඔයාලා බලන්නකෝ. මේ d තියෙන්නේ දැන් මේ d වැඩි කරොත් d කියන්නේ හරේ තියෙන්නේ d වැඩි කරොත් හරේ වැඩි වෙනවා. මොකද ධනනේ තියෙන්නේ. d වැඩි කරොත් හරේ වැඩි වෙනවා. හරේ වැඩි වුණොත් නාභිදුර අඩු වෙනවා. නාභිදුර අඩු වෙනවා. ඒ වගේමයි d අඩු කරොත් හරේ අඩු වෙනවා. d අඩු කරොත් හරේ අඩු වෙනවා. හරේ අඩු වෙන නිසා නාභිදුර වැඩි වෙනවා. හරිද? එහෙමනම් f වල උපරිමගේ තියෙන්නේ d අවම වෙනකොට. f වල උපරිමගේ තියෙන්නේ d අවම වෙනකොට. ඒ කියන්නේ මෙයා අඩු කරනකොට මෙයා වැඩි වෙනවා. මේ දෙන්න අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. මෙයා අඩු කරනකොට මෙයා වැඩි වෙනවා. මෙයා අඩු කරනකොට මෙයා වැඩි වෙනවා. එහෙනම් මෙයා උපරිම වෙන්න නම් නැත්නම් මෙයා අවම වෙන්න නම් d උපරිම වෙන්න ඕනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් f උපරිම. අපගමගේ අවම. නාභිදුරේ අවමගේ. සඵල නාභිදුරේ අවම. මෙයා අවම වෙන්න නම් මෙන්න මේ d කියන කෙනා මේවා නියතයිනේ. f එක f2 නියතයි. ඒ නිසා d අනුව තමයි මෙයා රඳා පවතින්නේ. එහෙනම් f1 f2 බෙදීම f2 රින් f1 ධන d වල මෙයා අවම වෙන්න d උපරිම වෙන්න ඕනේ. d උපරිම වෙන්න ඕනේ. එහෙනම් f වල අවම කියනවා අපිට f1 f2. f1 කියන්නේ 12යි. 12යි f2 කියලා කියන්නේ 18යි. එයා බෙදා ගන්නවා 18 රින 12 d වල උපරිමගිය කියලා කියන්නේ 4යි. d වල උපරිමගිය 4යි. d වල උපරිමගිය 4යි. එහෙනම් මම මෙතනින් එනවා f වල අවමගිය. f වල අවමගිය එනවා 12 වැඩි කිරීම 18 12 වැඩි කිරීම 18 බෙදීම 12න් 8ක් ගියාම 18න් 12 ගියාම 6යි 6 4යි 10යි 4යි 10යි මෙතනින් එනවා 12 වරක් 18 216යි 216 10 මෙතනවා 21.6යි එහෙනම් f වල සඵල නාභිය දුර කාච සංයුක්තයේ සඵල නාභිය දුරේ අවමගිය එනවා අපිට කීයද 21.6යි 21.6 සෙන්ටිමීටර එනවා අවමගිය අවමගිය එනවා 21.6ක් සෙන්ටිමීටර ඊළඟට බලමුකෝ අපි ඊළඟට d අවම වුණොත් f උපරිම වෙනවා d අවම වුණොත් f උපරිම වෙනවා එහෙනම් f උපරිම f උපරිම සමානයි f1 f2 බෙදීම f2 රින f1 ධන d වල අවමගිය d වල අවමගිය නේද එහෙනම් එනවා අපිට f උපරිම කියන කෙනා f1 12යි f2 18යි f2 මෙයා 18 රින 12 ධන d වල අවමගිය කියලා කියන්නේ බිංදුව d වල අවමගිය කියන්නේ බිංදුව එහෙනම් මෙයා එනවා 12 වැඩි කිරීම 18 බෙදීම 6 මෙයාට ගියා 12ට 6 ඒවා 2යි දෙවරක් 18 36යි සෙන්ටිමීටර 36 සෙන්ටිමීටර එහෙනම් f කියන කෙනාගේ අගය අපිට වෙනස් වෙනවා කොහොමද කී ඉඳලා කී දක්වාද 21.6 ඉඳලා 36 දක්වා වෙනස් වෙනවා 21.6 ඉඳලා 36 දක්වා වෙනස් වෙනවා එහෙනම් මෙයා තමයි මොකද්ද f වල උපරිමගිය f වල උපරිමගිය හරි හදාගන්න බලන්න f වල උපරිමගිය නාභිදුරේ උපරිමගිය හරි හදාගන්න බලන්න හරි ඊළඟට C වල 4 වෙනි කොටස C වල 4 වෙනි කොටස
එහෙනම් අපිට ආවා සීවල හතරවෙනි කොටසේ අහනවා ඔබේ ප්‍රතිඵලය සූම කාචයේ අභිමතාර්ථය සපුරාලයිද? දැන් සූම කාචයේ අභිමතාර්ථය මොකද්ද? කාච අතර පරතරය පොඩි ප්‍රමාණයකින් වෙනස් කරගෙන කාච සංයුක්තයේ සප්‍රනාභිය දුර විශාල වශයෙන් වෙනස් කර ගැනීම තමයි අරමුණ. කාච අතර පරතරය කියන්නේ D කියන කෙනා. කාච අතර පරතරය ඒ කියන්නේ D සුළු වශයෙන් වෙනස් කරගෙන සංයුක්ත කාචයේ සප්‍රනාභිය දුර විශාල වශයෙන් වෙනස් කර ගැනීම තමයි අරමුණ. හරි අපි බලමු මේ අරමුණ ඉටු වුණාද කියලා. හරි මෙහෙම ගන්නකො. අපිට ආවා මෙන්න මේ කාචේ නාභිය දුර. මේ නාභිය දුර. මෙයා එනවා අපිට වෙනස් කරන්න පුළුවන් කාචේ නාභිය දුර 21.6 සෙන්ටිමීටර වල ඉඳලා 21.6 සෙන්ටිමීටර වල ඉඳලා 36 සෙන්ටිමීටර දක්වා වෙනස් කරගන්න පුළුවන්. 36 සෙන්ටිමීටර දක්වා වෙනස් කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ නාභිය දුර වෙනස් කරගන්න පුළුවන් ප්‍රමාණය. ඩෙල්ටා කියලා ගමුකෝ. නාභිය දුර වෙනස් කරගන්න පුළුවන් ප්‍රමාණය. කාච සංයුක්තයේ නාභිය දුර වෙනස් කරගන්න පුළුවන් ප්‍රමාණය කියලා කියන්නේ 36 ඍණ 21.6. 36 ඍණ 21.6. එතකොට මෙයා එනවා අපිට 14.4යි සෙන්ටිමීටර. 14 සෙන්ටිමීටර ප්‍රමාණයකින් මෙයාගේ නාභිය දුර වෙනස් කරගන්න පුළුවන්. එතකොට D වල වෙනස් වීම. D වල වෙනස් වීම අපි ගත්තොත් ඩෙල්ටා D කියලා. D වල වෙනස් වීම සෙන්ටිමීටර 4යි. D වල වෙනස් වීම සෙන්ටිමීටර 4යි. D සෙන්ටිමීටර 4කින් වෙනස් කරනකොට නාභිය දුරේ වෙනස් වීම. නාභිය දුරේ වෙනස් වීම 14.4යි සෙන්ටිමීටර. 14.4 සෙන්ටිමීටර. දැන් මේ සංයුක්තයේ නාභිය දුර වෙනස් වීම මෙයාගේ පරතරය වෙනස් වීම වගේ දල වශයෙන් 3 ගුණයකටත් වැඩි. 3 ගුණයකටත් වැඩි. හරිද? අපිට ගන්න පුළුවන් සංයුක්තයේ නාභිය දුරෙහි වෙනස් වීම. දුරෙහි වෙනස් වීම සංයුක්තයේහි නාභිය දුරෙහි වෙනස් වීම D වල වෙනස් වීම මෙන් D හි වෙනස මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය. එහෙනම් අපි දැන් අරමුණ උනේ මොකද්ද? කාච අතර පරතරය D කියන කෙනා සුළු වශයෙන් වෙනස් කරගෙන කාච සංයුක්තයේ සපරනාභිය දුර විශාල වශයෙන් වෙනස් කරගෙන මේක වෙලා තියෙනවනේ. ඇයි D වෙනස් කරනකොට ඒ වගේ 3 ගුණයකටත් වඩා වැඩියෙන් සපරනාභිය දුර වෙනස් වෙනවා. හරිද? වඩා වැඩිය. එම නිසා කාච සංයුක්තයේ අභිමතාර්ථය ඉටු වී ඇත. එහෙනම් අභිමතාර්ථය ඉටු වෙලා තියෙනවා. හරි. එහෙනම් ළමයි 2011 රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස අපි සාකච්ඡා කරලා ඉවරයි. හරිද? දැන් ඔයාලට පේනවනේ මේක අමාරු නෑ. හරිද? මේක අමාරු එකක් නෙමෙයි. හරිද? ඒක නිසා ටිකක් හොඳට වැඩ කරොත් අපිට මේක ගොඩ දා ගන්න පුළුවන් ලේසියෙන්ම. හරිද? හරි. ඔයාලට එනම් ගැටලු තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ගැටලු තියෙනවා නම් මීට අදාළව ගැටලු තියෙනවා නම් හෝ වෙන මොනවාද භෞතික විද්‍යාවට අදාළ ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ ගැටලුවත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. තුන්වෙනි ගැටලුව රචනා ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ගැටලුවත් එක්ක. එහෙනම් හැමෝටම සුබ දවසක්.